හෙල්ලෝ ක්‍රියටර්ස් ගොඩක් සාදරෙන් පිළිගන්නවා ක්‍රියටර් ස්පේස් YouTube channel එකට. ඉතින් මේ දවස්වල YouTube කරන අය, කරමින් ඉන්න අය, අලුතෙන් එන අය මේ දිහා බැලුවාම මං දැක්ක දෙයක් තමයි ඉස්සර අපි YouTube එකට එන කාලෙට වඩා දැන් පොඩ්ඩක් වෙනස් කල්චර් එකක් හැදිලා තියෙනවා. ඒ කල්චර් එකේ මම ප්‍රධාන වශයෙන්ම දැක්කා YouTubersලා කැටගරිස් දෙකක් ඉන්නවා. ඉතින් ඔයාලත් YouTube කරන්න බලාපොරොත්තු වෙනවනම්, content creations කරන්න බලාපොරොත්තු වෙනවනම් මේ කැටගරිස් දෙකෙන් මොකක්ද ඔයා තෝරගන්න ඕන? ඊට කලින් කියන්න එපා කැටගරිස් දෙක මොකක්ද කියලා නේ. ඉතින් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි කතා කරමු මොකක්ද මේ කැටගරීස් දෙක සහ ඔයා මොන පාත් එකද තෝරගන්න ඕනි කියලා. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම call to action එකක් කරලා ඉන්නම්. ඒ තමයි අපිව subscribe කරලා නෙවෙයි නම් videos බලන්නේ මේ දැන්ම අපිව subscribe කරන්න. මොකද ඒකට හේතුව තමයි ගොඩක් අය අපිව subscribe කරලා නෙවෙයි videos බලන්නේ. videos බලලා යනවා අපිව subscribe කරන්න නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා හැමෝටම invite කරනවා. හරි. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ categories දෙක කියලා. ප්‍රධාන වශයෙන්ම ඉස්සර අපි YouTube කරන්න ආවට පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ YouTube channel එකක් හදලා අපේ හිතේ තියෙන content එක කරනවා. විශේෂයෙන්ම අපි ලංකාවේ audience එක target කරලා තමයි content creations කරන්නේ. ඉතින් එතනදී ඔයා vlogs channel එකක් වෙන්න පුළුවන්, interview channel එකක් වෙන්න පුළුවන්, නැත්නම් මම මේ කරනවා වගේ education channel එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් storytelling වෙන්න පුළුවන්. මේ වගේ මොකක් හරි topic එකක් තෝරගෙන අපි ලංකාවේ audience එකට සිංහලෙන් content කරනවා. ඉතින් ඕක තමයි එක කැටගරි එකක්. ප්‍රධාන වශයෙන්ම මේකෙදී අපි කරන්නේ අපි පර්සනල් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරගන්නවා. අපේ පර්සනැලිටි එක එළියට දාලා අපි content creations කරන දේ තමයි මේ ෆස්ට් කැටගරි එකෙන් කරන්නේ. නමුත් මේ වෙද්දි තව කැටගරි එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි අපිට හැකියාව තියෙනවා foreign audience එකක් target කරලා content creations කරන්න. ඒක මේ අද ඊයාපු එකක් නෙමෙයි. අපි පටන් ගන්න කාලෙත් එක්ක ලංකාව target කරලා සිංහල language එකෙන් contents කරන්න පුළුවන්. එක්ක අපිට foreign language එකකින් foreign audience එකක් target කරලා ඒ දේ කරන්න පුළුවන්. නමුත් ඉස්සර අපි ගොඩක්ම හිතුවේ ලංකාවේ audience එක target කරලා සිංහලෙන් content කරන්න සහ ලංකාවේ නමක් හදාගන්න. නමුත් එතනින් එහාට ගිහිල්ලා දැන් කට්ටිය පෙළඹිලා තිනෝ ගොඩක් foreign audience එකට content කරන්න. ඉතින් මේකේ purpose දෙකක් සහ results දෙකක් තියෙන්නේ. මම කියන්නම් මොකද්ද results දෙක කියලා. අපි යමු පළවෙනි කැටගරි එකට. ඉතින් පළවෙනි කැටගරි එකේදී ගොඩක් වෙලාවට මම මේ කරනවා වගේ එක්ක කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා අපේ සිංහල language එකෙන් අපිට හැකියාව තියෙනවා contents කරන්න. ඉතින් ඒ විදිහට contents කරන, ඒ කියන්නේ පළවෙනි කැටගරි එකට අයිති වෙන channels කිහිපයක් කිව්වොත් Chanux Pro, SL Photo, එතකොට PZ Guide LK තව මොනවාද? තව අපේ channel එක මේ වගේ channels example එකකට ගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ සිංහලෙන් content කරනවා සහ ලංකාව තුළ audience එකක් අපි build කරගන්න try කරනවා. ඉතින් මේකෙන් අපිට earning කරන්න පුළුවන්. හැබැයි ලොකු monetization revenue එකක්, ඒ කියන්නේ YouTube එකෙන් ලැබෙන revenue එක සෑහෙන අඩු මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ සමහර ඔයාලා දකින්නවනේ ලොකු content creators ලා ඉන්නවා. එයාලගේ videos වලට ලොකු views ප්‍රමාණයක් යනවා කියලා හිතන්නකෝ. video එක දාපු ගමන් 20000 30000 ඔම යනවා කියලා හිතන්නකෝ. නමුත් ඇත්තටම එයාලගේ revenue එක පැත්තට ගිහිල්ලා බැලුවොත්, ඒ කියන්නේ YouTube revenue එක පැත්තට ගිහිල්ලා බැලුවොත් එක්ක $100යි $150යි පරිම $200ක් ඔය වගේ රේන්ජ් එකේ තමයි යන්නේ. ඉතින් මේ කතාව වෙනස් වෙනවා. අපි හිතමු IT ශාස්ත්‍රයට සම්බන්ධ දේවල් කරනවා කියලා. ඒ කියන්නේ ටෙක් සම්බන්ධ වීඩියෝස් ඔය දේවල් කරනවා නම් සමහරවිට රෙවෙනියු එක ටිකක් විතර වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ $300 ඔය වගේ සීමාවට යන්න පුළුවන්. ඉතින් රෙවෙනියු එක අඩු නිසා අපිට මේ කැටගරි එකේ earn කරන්න තියෙන හොඳම විදිහ තමයි අපි personal brand එකක් නේ හදාගන්නේ. ඒ කියන්නේ අපේ චරිතය වටා, ඒ කියන්නේ අපේ image එක වටා audience එකක් නේ හදාගන්නේ. ඉතින් අපිට හැකියාව තියෙනවා අපේ මේ personality එක, image එක sell කරන්න. ඒ කියන්නේ අපිට හැකියාව තියෙනවා sponsored contents අරගෙන අපිට YouTube එකෙන් ලැබෙන revenue එකට වඩා වැඩිපුර revenue එකක් අපිට generate කරගන්න chance එක හම්බ වෙනවා මේ first category එකෙන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ first category එකෙන් කරාම අපිට personally ලංකාව තුළ අපිට නමක් හදාගන්න පුළුවන්. අපේ brand එකක් අපිට develop කරගන්න පුළුවන්. example එකක් විදිහට අපි හිතමු අපි online store එකක් පටන් ගන්න ඉන්නවා. නැත්නම් අපි හිතමු institute එකක් පටන් ගන්න ඉන්නවා. නැත්නම් අපි hotel එකක් පටන් ගන්න ඉන්නවා. අපිට හැකියාව තියෙනවා
අපේ මේ channel එක හරහා ඒකට ලොකු අවධානයක් ගන්න. ඒ විදිහට අවධානයක් අරගෙන මේ business එක grow කරගන්න, success කරගන්න chance එක හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ චරිතය වටා තමයි මේ පළවෙනි category එකකින් අපි YouTube කරොත් අපිට කරන්න සිද්ධ වෙන්නේ. හරි. අපි යමු දෙවනි category එකට. දෙවනි category එකට ගියොත් කලින් first category එකේ අපි reputation එකක්, personal brand එකක් ඕකනේ target කරේ. නමුත් මේ දෙවනි category එකේ අපි ඒ කියන්නේ පිටරට audience එක target කරලා content creations කරන creators ලා personal brand එකකට වඩා එයාලා ගොඩක් target කරන්නේ මුදල්. ඒ කියන්නේ dollars. මොකද මම කලිනුත් කිව්වනේ අපි මේ විදිහට සිංහලෙන් content කරද්දී අපිට views ලොකුවට එන්නේ නැහැ. ලොකුවට ආවත් අපිට revenue එක generate වෙනවා බොහොම අඩුයි. හැබැයි අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. අපිට අපේ business එකක් මේ channel එක හරහා grow කරගන්න අපි step එකක් තිබ්බොත්. මම එහෙම නැතුව YouTube revenue එක ගැන විතරක් කතා කරන්නම්කෝ. ඉතින් revenue එක සෑහෙන අඩුයි. හැබැයි මේ දෙවනි category එකට ගියාම අපිට හිතාගන්න බැරි විදිහේ revenue එකක් generate කරගන්න chance එක තියෙනවා. ඉතින් මෙතනදී අපිට example එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් AI පාවිච්චි කරලා content creations කරනවා. එතකොට එක movies වල clips අරගෙන අපිට content creations කරන්න හැකියාව තියෙනවා. shorts හදන්න හැකියාව තියෙනවා. එතකොට satisfying videos හදන්න හැකියාව තියෙනවා. මේ වගේ ලොකු range එකක් ඔස්සේ අපිට හැකියාව තියෙනවා foreign audience එකක් target කරන්න. හැබැයි එතනදී අර first category එකේ වගේ අපිට personality එකක් හැදෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට මේ විදිහට content කරනවා නම් එක්ක අපිට faceless contents කරන්න සිද්ධ වෙන්නේ. අපිට හැකියාව තියෙනවා language එක එහෙම පුළුවන්. ඒ කියන්නේ English එහෙම ටිකක් හොඳට පුළුවන් නම් අපිට මේ විදිහට කැමරාවට face කරලා international audience එකක් target කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරන එක බොහොම අඩුයි. ගොඩක් අය කරන්නේ අර විදිහට faceless channel create කරලා shorts වෙන්න පුළුවන්, නැත්නම් long form podcast type එකේ contents වෙන්න පුළුවන්. ඒව කරලා foreign audience එකක් target කරනවා. ඉතින් මේ දෙකේ මේ categories දෙකේ ප්‍රධානම වෙනස තමයි revenue එක. අපිට මේ second category එකෙන් කියන්නේ foreign audience එකක් target කරන category එකෙන් බොහොම ලේසියෙන් සහ විශාල මුදලක් earn කරන්න පුළුවන්. නමුත් අපි මේ first category එක ගත්තොත් අපිට ටික කාලයක් යනවා personality එකක් හදා ගන්න ඕන. ඒකට sponsorships ගන්න ඕන, brands එක කතා කරන්න ඕන. සෑහෙන පරිශ්‍රමයක් දෙන්න වෙනවා මේ first category එකේ channel එකක් කරොත්. ඒ කියන්නේ අපේ වගේ channel එකක් කරොත් තැනකට එන්න. හැබැයි මේකෙන් success වෙන්නත් පුළුවන්. මේ first category එකේකට හොඳම උදාහරණයක් තමයි Mr. Beast. ඉතින් එයා අද වෙද්දී YouTube එකේ ඉන්න දැවන්තෙක් සහ හිතාගන්න බැරි තරමේ සල්ලි ප්‍රමාණයක් හොයනවා. ඉතින් ඒකට එක අතකින් audience එකත් බලපාලා තිනවා. ඒක අපිට compare කරන්න බෑ ලංකාවත් එක්ක. මොකද අපි සිංහලෙන් content කරොත් අපිට සෑහෙන පොඩි audience එකක් ඉන්නේ සහ revenue එක සෑහෙන අඩුයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලා YouTube කරන්න එනවනම් ඔයාලට මෙන්න මේ categories දෙක තියෙනවා. එකක් ඔයාගේ personal brand එකක් හදාගෙන චරිතයක් හදාගෙන ලංකාවට content කරලා ලංකාවේ මිනිස්සු අඳුරගෙන sponsorsලා හොයාගෙන ඒ විදිහට ඔයාලට channel එකක් පටන් ගන්න පුළුවන්. නැත්තම් දෙවෙනි method එක තමයි මේ කිසිම දෙයක් නැතුව ඔයාට faceless channel එකක් create කරලා AI tools පාවිච්චි කරලා සමහරලාට ඔයාම videos කරන්න පුළුවන් satisfying video. එතකොට ඔය mukbang වගේ videos ඔයාට shoot කරන්න පුළුවන්. අන්න ඒ වගේ කළා ඔයාට පුළුවන් foreign audience එකක් target කරන්න. ඉතින් මට හිතුනේ මේ දෙක ඔයාලට පොඩ්ඩක් explain කරලා දෙන්න ඕනි කියලා. මොකද ගොඩක් අය කැමති YouTube කරන්න. හැබැයි මේ categories දෙක පේන්නේ නැහැ. ගොඩක් අය ඩොලර්ස් පස්සේ ගිහිල්ලා මේ faceless channels තමයි කරන්නේ. නමුත් සමහරවිට ඔයාට ආස personal brand එකක් හදාගන්න. ඒ කියන්නේ Chanuks bro වගේ චරිතයක් හැමෝම දන්න චරිතයක් වෙන්න ඔයාට ආස ඇති. නමුත් ඔයා ඒකට යන්න ඕන මොන කැටගරි එකේද කියලා මට එක්ස්ප්ලেইন කරලා දෙන්න ඕනුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඉතින් ඔන්න ඔයාලට දැන් 2025 දී YouTube කරනවා නම් clear path දෙකක් තියෙනවා. ඔයා ඉක්මනට සල්ලි generate කරගන්න ඕන නම් ඔයාට second path එක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ foreign audience එකක් target කරන YouTube creations කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් long term ගිහිල්ලා මිනිස්සු අඳුරන character එකක් වෙලා ලංකාවට content කරන්න හිතන් ඉන්නවා නම් sponsors ලව හොයාගන්න ඉන්නව නම් ඔයාට first category එකෙන් content creations කරන්න chance එක තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම comment කරන්න. ඔයා දැන්ටමත් YouTube channel එකක් පටන් අරන්ද තියෙන්නේ නැත්නම් ඔයා මේ කියපු category එකෙන් මොන වගේ contents කරන්නේ සහ ඔයා එන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දෙකෙන් මොකක්ද තෝරගන්නේ? ඒ දෙත අනිවාර්යෙන්ම comment කරන්න. ඉතින් ඔයාට පුළුවන් මේ දෙකම උනත් කරන්න. ඒ කියන්නේ ලංකාවේ
හොඳ පොපියුලර් channel එකකුත් build කරලා හොඳ faceless channel එකක් හදන්න පුළුවන් foreign audience එකකට හොඳ income එකක් එන. ඉතින් මේ දෙකම කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාට එකක් තෝරගෙන කරන්න chance එක තියෙනවා. ඒ වගේම තමයි මම content එකක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි content creations කරද්දී අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි හැමදාම රෙකෝඩ් එකක් කරනවා, ඒක එඩිට් කරනවා, අප්ලෝඩ් කරනවා. ආයි පහවදාත් රෙකෝඩ් එකක් කරනවා, එඩිට් කරනවා, අප්ලෝඩ් කරනවා. ඉතින් මේ විදිහට කරද්දී ටිකක් මහන්සි වෙහෙස කරයි. හැමදාම වීඩියෝ ෂූට් කරන්න ඕනේ, හැමදාම මොකක් හරි ලස්සනට ඇඳුමක් ඇඳගෙන කැමරාවක් ඉස්සරහට එන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක් ලේසි කරගන්න සහ මම පාවිච්චි කරන මෙතඩ් එක මම එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක තමයි මෙන්න මේකෙන් කතා කරනවා ඔයාලා content creations කරද්දී boring නොවි වැඩි මහන්සියක් වෙන්නේ නැතුව කොහොමද ඒ වැඩේ step by step plan කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ක්ලික් කරන්න.